සුබ දවසක් මේ දවස්වල පහේ ශිෂ්‍යත්වෙත් එක්ක තියෙන මේ කතාන්දරත් එක්ක සෝෂල් මීඩියා එකේ යන දේවල් එක්ක අපි හිතුවා පොඩි අදහස් ටිකක් ෂෙයා කරන්න. මොකද මේ ගොඩේ තියෙන සිටුේෂන්ස් වෙනස් කරගන්න මේවා අවස්ථාවන් විදිහට පාවිච්චි කරන්නේ කොහොමද කියලා යම් ධනාත්මක සංවාදයක් ගොඩනගන්න. ප්‍රධානවම මේ ශිෂ්‍යත්ව ක්‍රමය එහෙම නැත්නම් මේ ලංකාවේ තියෙන විභාග ක්‍රමය ඊටාම යල් පැන ගිය එකක්. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් මේ අපි දන්නවා අපේ තියෙන ආණ්ඩු කරන්නේ මොකක්ද? යම් පෙරහැරක මිනිස්සු යවනවා. පෙරහැරක මිනිස්සු යනකොට ওই පෙරහැර වටේ කඩල විකුණන අය, තොරම්බල්කාරයෝ, සාර විටකාරයෝ ඉන්නවා. ඉතින් මේ මිනිස්සු තමන්ගේ බිස්නස් ඒක ඇතුලේ කරගන්නවා. අධ්‍යාපන පද්ධතිය අපි දිගටම කරේ ටින්කර් අවදුරටත් මේක ටින්කරින් කර කර යන්න බෑ. මේක ගලවලා අලුත් එකක් අපි හදා ගන්න ඕන. ඉතින් අපි 2001 වගේ ඉඳලා 99 ඉඳලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතා කරා එකක්වත් උන්නේ නැහැ. ඒවෙන් කිසිම වැඩක් වුණේ නැහැ. නිකන් සල්ලි නාස්ති කරපු එකක් විතරයි වුණේ. අධ්‍යාපන ක්‍රමය කියන්නේ තවදුරටත් දුප්පතුන්ව දුප්පත් කරන, අසරණයන්ව අසරණ කරන අධ්‍යාපන ක්‍රමයක් තමයි දැන් අපිට තියෙන්නේ. උදාහරණයක් විදියට අපි දන්නවා අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සෑහෙන මහන්සි වෙනවා වැඩ කරන්න. තාත්තා කෙනෙක් නම් හවසට රස්සාව ගල්ලා ඇවිල්ලා ඊළඟට 4 5 ඉඳලා රෑ 10 11 වෙනකන් ටැක්සියකුත් දුවනවා තමන්ගේ ළමයාට ටියුෂන් යන්න. නැත්නම් ළමයාට අධ්‍යාපනය දෙන්න. හැබැයි මොකටද ටියුෂන් යන්නේ? මේ සබ්ජෙක්ට් එකකට. මේ සබ්ජෙක්ට් වැඩක් තියනවද? මේ සබ්ජෙක්ට් එකක්වත් අද වෙනකොට ප්‍රායෝගිකව ලොකු ප්‍රතිඵලයක් දෙන විෂයන් නෙමෙයි. අද වෙනකොට ළමයින්ට ඕන කමියුනිකේෂන්, ප්‍රොබ්ලම් සෝල්විංగ్, ඊට පස්සේ බාහිර ක්‍රියාකාරකම් එක්ක ඩිවෙලොප් වෙන ස්කිල්ස්. අද ඕන ඩිජිටල් ස්කිල්ස්, ෆයිනෑන්ෂල් ස්කිල්ස් කියනවනම් මොකද ජනතාවගේ ඇස්පිරේෂන්ස් තමයි අධ්‍යාපනය through ඉෂ්ට වෙන්න ඕන. එහෙම ඉෂ්ට නොවනකල් ජනතාව අසන්තෝෂයට පත් වෙනවා. ජනතාව මේ ක්‍රමයෙන් බැහැර වෙනවා. ඉහර සල්ලි නැතුව කරන්න පුළුවන් වෙනස්කම් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට මේ ටීම් ඩිප්ලොයිමන්ට් ස්ට්‍රැටජි එකක් හදන එක. ලංකාවේ ඉන්න ළමයි ලක්ෂ 43ට ටීචර්ස්ලා ඉන්නවා 2,80,000ක් විතර. ඕක අපි බෙදුවම ළමයි ප්‍රමාණය ටීචර්ස්ලාගෙන් ළමයි 17කට එක ගුරුවරයෙක් වෙන්න වගේ ඉන්නවා. එතකොට ටීචර් ස්ටුඩන්ට් රේෂියෝ එක ගත්තම මේක හිතා හොඳ ප්‍රතිශතයක් තියෙනවා. උදාහරණයක් විදිහට ඉංග්‍රීසි භාෂාව. ජාත්‍යන්තර නිර්ණායක අනුව ඉංග්‍රීසි වල එක ලෙවල් එකකින් ඉඳලා අනිත් ලෙවල් එකට යන්න, ප්‍රොෆිෂන්සි ලෙවල් එකකට යන්න පැය 130 160ක් අතර කාලයක් තමයි යනවා කියලා විද්‍යාත්මකව ගණන් බලලා. එතකොට අපි මේ පැය 6-700 අවුරුදු 7ක් 8ක් ඉගෙනගෙන ඉතින් ළමයි ඒත් ෆේල්. ඒත් මේක වෙන්නේ නැහැ. මේක මාරු කරන්න ඕන මෙන්ටරින් සිස්ටම් එකකට. දැන් එතෙන්ට තමයි ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ. ළමයින්ට තියෙන හැකියාව, දැනුම තියෙනවා, AI තියෙනවා, Google තියෙනවා, වෙන දැනුම එකතු කරන්න පුළුවන් ඕන තරම් සෝසස් තියෙනවා. එතකොට ඒවයින් ළමයි කොහොමද දැනුම උකහාගන්නේ? ඒවයින් කොහොමද තමන් දැනුම ගොඩනගන්නේ? අන්න ඒ වගේ මඟ පෙන්වීමක් තමයි අද අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මඟ පෙන්වීම කරන්න අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ එහෙම නැත්නම් ගුරු පුහුණුවේ ඊළඟට මේ තියෙන කරිකියුලම් වල ලොකු වෙනසක් කරන්න ඕන. ඉතින් මේ වෙනස අපි දැන් පටන් ගන්න ඕන. එහෙම පටන් ගත්තොත් තව අවුරුදු 5කින් 6කින් හරි මේ වෙනස කරන්න පුළුවන්. සම්පත් බෙදියාම ගැන කතා කරනවා. ඒ ඉස්කෝලවලට පහසුකම් සැපයීම ගැන කතා කරනවා. හොඳට බලන්න මේ තියෙන පානදුර, නුගේගොඩ, ඊළඟට නුවර, ඔය තියෙන ප්‍රධාන නගර ඕන එකකට ගියොත් ෆ්‍රී වයිෆයි තියෙනවා. අපිට ෆ්‍රී වයිෆයි ගන්න පුළුවන්. හැබැයි ඉස්කෝලේකට යන්නකො. ඉස්කෝලේකට ගියාම වයිෆයි නෑ. ළමයි කම්පියුටර් සමහර විට දැකලවත් නෑ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් තාක්ෂණය මේ වගේ දියුණු වෙන දේවල් ඉස්සෙල්ලාම එන්න ඕන පාසල් වලට අධ්‍යාපනය. අපේ රටේ එහෙම එකක් ඉන්නේ නැහැ. අපි ෆ්ලෙක්සිබල් කරිකියුලම් හඳුන්ලා දෙන්න ඕන. දැන් තියෙන කරිකියුලම් එක වෙනස් කරන්න NI එකට අවුරුදු 8කට සැරයක් මැන්ඩේට් තියෙන මේවා ගලවලා විසි කරලා දාන්න ඕන. මේවා වැඩක් නැහැ දැන්. මොකද මාසෙන් මාසෙට දවසින් දවසට අපේ මේ තියෙන තාක්ෂණීය දේවල් වෙනස් වෙනවා. එතකොට ගුරුවරුන්ට හොඳ පුහුණුවක් දෙන්න ඕන. කොහොමද ෆ්ලෙක්සිබල් කරිකියුලම් එකක් කරා ළමයින්ට තමන් කැමති අධ්‍යාපනයක් තමන් කැමති අරමුණු කරා යන්න ඉගෙන ගන්න කියන එක. විදුහල්පතිවරුන්ට වැඩි බලයක් දෙන්න ඕන. පාසල් වල මේ කියන වැඩසටහන් ක්‍රියාත්මක හරි තීරණයක් ගන්න, හරි වැඩක් කරන්න, හරි පොලිසි ඉම්ප්ලිමන්ටේෂන් එකක් කරන්න අපිට හරි ඩේටා නැහැ. ඉතින් අනිත් එක තමයි ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රතිපත්තිය තීරණය කරන තැන. විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන කොමිසම. මේ තැන් අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. එක්ක මේවා
මේ ඒ විදියට අදාළ රිසර්ච් සහ මේ think tank විදියට ඒවා වෙනස් වෙන්න ඕන. ප්‍රින්සිපල් කියන ටයිටල් එක ගලවලා අපි ඕන් කලමනාකරුවෝ එහෙම නැත්තම් මෙන්ටර්ස්ලා එහෙම නැත්තම් ලීඩර්ස්ලා කරන්න ඕන. ප්‍රින්සිපල් කියන්නේ මේ අවුරුදු 100කට 200කට කලින් ඉන්ඩස්ට්‍රියල් ඒජ් එකේ තිබුණු මේ ෆැක්ටරිස් වලට ළමයි හදන්න හදපු ඉස්කෝල බලා ගන්න දාපු මිනිස්සුන්ට. ඉතින් අපි අදටත් එහෙම අධ්‍යාපන ක්‍රමයක්ද බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙම මේ ෆැක්ටරි වලට ළමයි හදන එකද අද බලාපොරොත්තු වෙන්නේ. අපේ ෆිසිකල් වෙල්බීන් එක සහ මෙන්ටල් වෙල්බීන් එක යහපත් කරගන්න තමයි අපි මේ අධ්‍යාපන ක්‍රමයක යන්නේ. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? අපි ඒ දෙකම අධ්‍යාපනය වෙනුවෙන් කැප කරනවා. ඉතින් මේක හරියන්නේ නැහැ. මේ ක්‍රමේ ඉස්සරහට ගිහිලා කඩාගෙන වැටෙනවා. ඉතින් මේ අලුත් ලෝකෙට ගැලපෙන්න අලුත් විදියට අපි අලුත් අධ්‍යාපන ක්‍රමයක් හදපු